සුබ දවසක් යාළුවනේ. ඉතින් මං අද මේ වීඩියෝ එක අරන් ආවේ ඔයාලට කරවිල වගාව මුල ඉඳන්ම කරගන්නේ කොහොමද කියලා දෙන්න. මුලින්ම අපි කරවිල බීජ ටික තවන් දාගන්න ඕන. ඒකට මම කොහොබත් කොටස් 1යි, මතු පිටපස් කොටස් 1යි, කොම්පෝස්ට් කොටස් 1යි අරගෙන හොඳට කලවම් කරගෙන තමයි පස් මාධ්‍ය හදාගන්නේ. මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගෙන පොඩි පැකට් වලට හරි එහෙමත් නැත්නම් DC එකට හරි දාගන්න ඕන. මම මෙන්න මේ DC තමයි මගේ තවානේ දාගන්න ගන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ එකක් ගන්නව නම් ඔයාලා ගන්න භාජනේ වතුර බහින්න මේ විදිහට හොඳට සිදුරු කරලා ගන්න. බීජ හිටවන්න කලින් මේ පස් ජීවාණුහරණය කරලා ගන්න ඕන. මම නම් කැප්ටාන් දිලිනාශකය තමයි භාවිතා කරන්නේ. ඉතින් ඒක භාවිතා කරනකොට පැකට් එකේ තියෙන විදිහට ඒ ප්‍රමාණයට අරගෙන දිය කරලා මේ පස් ටික හොඳට තෙත් වෙන විදිහට දාගන්න ඕන. මම දැන් මගේ කරවිල බීජ ටික තවන් දාගන්නවා. මේවා දාගන්නකොට අඟල් 3ක වගේ පරතරයක් තියලා දාගන්න ඕන. ගස් ලොකු වෙන්න ඕන හින්දා පොඩි පරතරයක් තියලා බීජ ටික තවන් දාගන්න ඕන. බීජය යට කරනකොට මේ බීජයේ ප්‍රමාණය වගේ 3 ගුණයක් විතර තමයි පස් වලට යට කරගන්න ඕන. දැන් මම මගේ බීජ ටික යට කරගෙන ඉවරයි. දවසට එක පාරක් විතර මේ තවානට වතුර ස්ප්‍රේ කරගන්න ඕන. දවස් 2-3ක් ගියාට පස්සේ බීජ ටික මෙන්න මේ වගේ පැලවෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ දවස් 5කට විතර පස්සේ බීජ ටික පැලවෙලා තියෙන විදිහ. බීජ මෙතන ඔක්කොම පැලවෙලා නැහැ. ඔයාලා දවසට එක පාරක් වගේ වතුර මේකට ස්ප්‍රේ කරගන්න. දැන් මේ ටිකට සතියක් විතර වෙනවා. දැන් නම් ටිකක් පැල ටික ලොකු වෙලා තියෙනවා. ඔන්න දැන් මගේ පැල ටිකට දවස් 10ක් විතර වෙනවා. දැන් මේ ටික ගොඩක් ලොකුයි. මං ඔයාලට තවන් දානකොට පැලවල අඟල් 3ක් විතර පරතරයක් තියන්න කිව්වේ මේ පැල ලොකු වෙනකොට ගහ හැදෙන්න ඉඩ මදි වෙන හින්දා. මම දැන් මගේ පැල ටික හිටව ගන්න තමයි හදන්නේ. මම කර 10ක් මතු පිටපස් කොම්පෝස්ට් සමාන කොටස් විදිහට අරගෙන කලවම් කරලා තමයි පස් මාධ්‍ය හදාගත්තේ. මම නම් ඉතින් මේවා හිටවන්නේ 16 කවරවල. ඔයාලට ඕන නම් කවර් වල හිටවන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් දිව හිටවන්නත් පුළුවන්. තවන් දානකොට අපි පස් ටික ජීවාණුහරණය කරලා ගත්තා වගේ මේ පසුත් ජීවාණුහරණය කරලා ගන්න ඕන. මම කැප්ටාන් තමයි භාවිතා කරන්නේ. මේ එක පැකට් එකකට ලීටරයක් විතර වැටෙන විදිහට තමයි මම ඒවා දාගන්නේ. මේ පස් ටික හොඳට තෙත් වෙන විදිහට මම මේ දිලින්නාශකය මෙන්න මේ විදිහට දාගන්නවා. මම මේ එක පැකට් එක පැල දෙකක් වගේ හිටව ගන්නවා. ඉතින් ඒක හින්දා මම මෙන්න මේ ප්‍රමාණයට වලවල් හදා ගන්නවා. පැලේ තවාණෙන් අයින් කරගන්නකොට මුල් වලට හානියක් වෙන්නේ නැති වෙන්න මේ පස් ටිකත් එක්කම මෙන්න මේ විදිහට පරිස්සමට අයින් කරගන්න ඕන. මේ පැලේ මේ පස් ටිකත් එක්කම අරගෙන මෙන්න මේ විදිහට තියලා අතේ ගානට වගේ සාමාන්‍යයෙන් තද කරගන්න ඕන. හරි. ඔන්න දැන් යාළුවනේ මගේ පැල ටික මම හිටවගෙන ඉවරයි. ඔන්න ඉතින් මං අද මගේ කරවිල වැල් ටිකට පොඩි මැස්සක් ගහගන්න තමයි හදන්නේ.
ඉතින් යාළුවනේ මම මගේ කරවිල වැල් ටිකට මෙන්න මේ විදිහට මැස්සක් ගහගෙන තියෙන්නේ. දැන් මේ කරවිල වැල් ටිකට දවස් 20ක් විතර වෙනවා. දැන් ඉතින් මේවා ටිකක් ලොකු වෙලා තියෙනවා. ඔන්න ඉතින් යාළුවනේ දැන් මගේ කරවිල වැල් ටිකට දවස් 40ක් වගේ වෙනවා. දැන් මේ වගේ මල් හැදිලා පොඩි පොඩි කරල් හැදෙන්න ඇවිල්ලා තියෙන්නේ. කරවිල කරල් වලට කෘමි හානි වෙන හින්දා කරල් පොඩි කාලෙම මෙන්න මේ විදිහට පොලිතින් එකක් දාලා අපි ඒක මෙන්න මේ වගේ වහගන්න ඕන. මේ එක වැලකට ග්‍රෑම් 2.5 ගානේ වගේ වැටෙන්න එළවලු පොහොර මාසෙකට දෙපාරක් විතර දාගන්න ඕන. ඒ අතර ඇල්බර්ට් සොලියුෂන් මාසෙකට 3-4 පාරක් වගේ ස්ප්‍රේ කරගන්න තියෙනවා නම් තවත් හොඳයි. කරවිල කරල් වලට කෘමි හානි වෙන හින්දා සතියකට එක පාරක් වගේ කොහොඹ තෙල් සබන් වතුරෙන් දිය කරලා ස්ප්‍රේ කරගන්න තියෙනවා නම් අපිට ගොඩක් දුරට කෘමි හානි අවම කරගන්න පුළුවන්. මගේ කරවිල වැල් වල දැන් කඩා ගන්න පුළුවන් ප්‍රමාණයේ කරවිල හැදිලා තියෙනවා. ඉතින් මං අද ඒ ටික කඩා ගන්න තමයි හදන්නේ. අදට මගේ කරවිල වැල් ටිකට මාස 2ක් වගේ වෙනවා. ඉතින් මාස 2ක් වගේ යනකොට අපිට කරවිල වල අස්සන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.